අතිශය දරුණු වූ දීර්ඝ නියගයකින් ගම්මානයේ කෙත්බිම් වියලී ගිය අතර මිනිසුන් මෙන්ම සතුන්ද දැඩි ලෙස අසරණ විය. කුසගින්න සහ මරණ බිය ගමපුරා පැතිරියද්දී ගැමියෝ දිනපතා එක් රැස් වී වැසිපතා දෙවියන් යදූහ. මෙම පීඩාවන් මැද්දේ මුළු ගම්මානයේම විඳින වේදනාව වටහාගත් පූජනීය වෘෂභයා නිහඬව බලා සිටියේය. සිය පරිත්‍යාගයෙන් ගම්මානය බේරාගත හැකි බව වටහාගත් ಋಷභයා දෛවෝපගත ලෙස තම ජීවිතය පූජා කිරීමට තීරණය කළේය. එම ජීවිත පූජාවෙන් සුළු මොහොතකට පසු අහස කළු කරමින් වලාකුළු එක්රැස් වූ අතර මුළු පළාතම දෙවනත් කරමින් අකුණු හඬ ඇසෙන්නට විය. වියලි බිම තෙත් කරමින් මහා වැසි ඇදහෙළුණු අතර ගැමියෝ කෘතඥතාවයෙන් සහ ශෝකයෙන් පිරි දෑසින් යුතුව වැස්සට මුහුණ දුන්නා. එදින සිට එම පූජනීය වෘෂභයා සිහිපත් කරමින් ගැමියෝ එම ආශිර්වාදලත් වැස්ස ගොන් වැස්ස ලෙස හැඳින්වූවා.